रुपये तीर गंदी पैन ఇది మమాలనే पैन पैक කරලා ලියන ඉවර කරනවා. එහෙම ලියලා ඉවර ගන්න බැරි වුණොත් මට නම් බිත්තර 10ක් නාන්න. බොයිස් මොලෙන් पैन ඉවර ගන්න ඒක ඕගොල්ලෝ සෙට් එකක් ගත්තා. මෙතන වල ස්ටොප් වොච් එක පේනවා. ඉතින් අපි ලියන්න පටන් ගමු. මුලින්ම ටයිම් එක දාන්න ඕනේ. පැයක් ඇතුළත තමයි අපි මේ ඉවර ගන්න ඉන්නේ. මම පැයක් දාගන්න ටයිම් ස්ටාර්ට්. ඉතින් යනවා ටයිම් එක පට ගාලා ලියමු. දැන් තවත් තප්පර 3-4ක් ගිහලා ඉන්නේ. මම ඉරි ගහන්නේ දැන් කුරුටු වයි ගන්නවා. පැය ඉන්නේ අපිට මොනවා කරන්නද? පැයක් ඇතුළත බලන්න මට පිටර ගිහි 10ක් පොලිං ගන්න වෙනවා. අද ටීම් එක කවුරුත් නැහැ වැඩේට මම විතරයි මේක කරන්නේ. ඔයාලට මං කියන එක ඇහෙනවද දන්නේ ඉන්නවද? බොයිස් කම්පැනි ඉවරලා නැහැ චුට්ටක්. විනාඩිය ගිහිල්ලා ඉන්න තාම තව තප්පර දිනනවා අපිට 59ක්. තප්පරේ විනාඩි 59ක් ඇතුළත මම මේ ඉවර කරනවා. බෑනේ චුට්ටක් අතට ඉවරලා නැහැ. මේකට මොනවද හිතන්න එපා. දුක තමයි. දුක. කොලේ වේනවා ඇති. තාම ලියන්න පුළුවන්. පැයක් ඇතුළත ලියලා ඉවර කරගෙන ඉන්නවා. අතරමැද මොනවද චැලෙන්ජ් දාගත්තේ නැහැ. ඉවර වෙන්නෙත් නෑ බොයිස් පෑන නම් නේද? මැජික් පෑන අදන්නේ කොහොමද? රුපියල් 10යි. බොයිස් දැන් අනිත් පැත්තට ගත්තා ලියන්නේ. පෑන ඉවර වෙන්නේ නෑ අප්පා. චුට්ටක් ඉවරලා දිනවා පේන හැටි. බොයිස් මේනෝඩ තීන්ටත් ගොඩක් ඉවරලා දින්නේ පේන හැටි. මේ මැද්දෙන් කැඩලා දින්නේ මේ හරියනම් එච්චර නෑ මේ වටේ ගෑවිච්ච තීන්ත වෙන්න තියෙන්නේ. මේ මැද්දෙන් කැඩලා කියන්නේ මේ හරිය මේ හරියෙන් යට තව තීන්ත තියෙන්නේ. වෙලාවත් යනවා. අපි දැන් රවුම් අදිමු. Ini dia. Roll speed. Pack करना है मतलब इसी तरह का नहीं हो गया उतना
කොලේ ඉරනවා. තව ඉඩ තියෙන අය වුණාට ඉරුණාට මේ කොළ ටික ෂේප් වෙන්න බැරි වෙනවා. තව කොළ අලුතින් ගත්තොත් මෙහෙම ගිහිල්ලා බොයිස් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පෑන් නියන් කැඩි කැඩි තමයි තින්ත ඉවර වෙන්නේ මොකද කියලා. මේ ඉක්මනට මේ කුඩු ගානින්ද දන්නේ නැහැ. කොහරි මේ ඉවරනා නම් ඒ ඇති එච්චරයි. මේ තිබ්බත් වටේ ගෑවිලා තියෙනවද දන්නේ නැහැ. තප්පර 15ක් 16ක් ගියා තප්පර 16ක් ගියා. බොයිස් වතුරු ආරංචිය පෑන ඉවරයි. මේ චුට්ටක් තියෙනවා ඒක ගණන් ගන්න එපා. හැම තිබ්බට කොලේක ලියලා බලනකොට පෑන ලියවෙන්නේ නෑ. මෙන්න මේ පැත්තේ ඕනනම් සැකනම් ඕනනම් අනිත් පැත්ත හරවනවා. ඒ පැත්තේ එහෙම මොනවත් පේන්නේ නෑ. වෙන්න මොනවත් පේන්නේ නෑ. ඉන්නවම කුඩු ගන්නවා පෑන. මොනවත් නෑ ලියවෙන්නේ නෑ. මං චැලෙන්ජ් එක වින් කරලා පෑන් ඉවරනා කියලා චැලෙන්ජ් එක වින් කරලා කියලා කියන්න බෑ. ටයිම් එක බලන්න ඕනේ. පැයක් ගිහිල්ලා නම් මට බිත්තර 10ක් කුළු ගන්න වෙනවා. අපි බලමු. ඔක්කොයි මම විනාඩි 29ක් ඇතුළත මේ පෑන් ඉවර කරලා දිනා. ඒ කියන්නේ පැය භාගයකටත් වැඩි කාලයක් ගිහිල්ලා දිනා. දවස් ගණන් ඔය ලියන පෑන විනාඩි 29න් ඉවර ගන්න පුළුවන්. එක දිගට ලිව්වොත් පේනවා ඇති. ටයිම් එක නම් මම ස්ටොප් කරා. ඉතින් පෑන ඉවරයි. හරි. බිත්තර ඒත් එක්කම බිත්තර 10 ඉතුරුණා ෆ්‍රිජ් එකේ ඉන්න. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු.